මේ විදිහට මුහුණ හොඳට පැහැපත් කරගන්න පිරිසිදු කරගන්න ඕන නම් මේ ක්ලෙන්සර් හදාගන්න. අර්ථාපලල කෑල්ලක් අවශ්‍ය වෙන අර්ථාපලට මිල්ක් පවුඩර් ටිකක් අරගන්න. ඊළඟට කඩලු පිටි ටිකක්, කහ පවුඩර් ටිකක්, ඇලෝවෙරා ජෙල් මෙච්චරයි. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ විදිහට අර්ථාපලල කෑල්ල හොඳින් ග්‍රේට් කරලා ඉස්මි ටික වෙන් කරගන්න. අර්ථාපල වල ඔයාලා දන්නවා ඇසිලික් ඇසිඩ් අඩංගුලා තියෙනවා කියලා. ඇසිලික් ඇසිඩ් කියන අපේ ස්කින් එක පැහැපත් කරගන්න, ස්කින් එකේ ලප කැලෑල්ම කා ගන්න උදව් වෙන දෙයක්. ඒ නිසා මම හැමතිස්සෙම කියනවා නිතරම අර්ථාපල ඉස්මි ටිකක් මුහුණේ ආලේප කරන්න කියලා. දිනපතාම වගේ උඩ ඔයාලගේ මුහුණේ තියෙන ලප කැලෑල්ම කාගෙන මුහුණ පැහැපත් කරගන්න පුළුවන්. ඊළඟට මම මෙතනට එකතු කරගන්නවා කඩලු පිටි. කඩලු පිටි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. මිල්ක් පවුඩර් තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. කහ තේ හැඳි කාලක් විතර වගේ වෙන්න එකතු කරගන්නට තියෙනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් ඔයාලා ගෙදර පාවිච්චි කරන එක ගන්න. ඇලෝවෙරා වලින් මේක හොඳට මේ විදිහට මික්ස් කරගන්න. දැන් තව මේකට අපිට දෙහි බිඳු කිහිපයක් එකතු කරගන්න ඕනේ. දෙහි කියන්නේ විටමින් C අඩංගුලා තියෙන ඒ වගේ තමයි. දෙහි කහ කියන්නේ ස්කින් බ්ලීචින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙනවා. ස්කින් එකේ පැහැ වැඩි කරගන්න, ලප කැලෑල්ම මකා ගන්න උදව් වෙනවා. දැන් මේ විදිහට ග්ලාස් බෝටල් එකකට මේක ස්ටෝර් කරගන්න. ඒක සතියක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ඕන චිත්තකරණයක් තියෙනවා නම් ඒ අය තියාගන්න සති දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මුහුණේ ගෙඩි වගේ දෙන මීලියා වගේ එහෙම නැත්නම් අපේ ස්කින් එක හරියට පිරිසිදු නොවීම නිසා හටගන්න ගෙඩි ඒවලට අපි මීලියා කියන ඒ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඔයාලට මේක ඔයාලා දිනපතා කිරීම වගේ ඒ තත්ත්වයක් නැති කරගන්න පුළුවන්. කෙල ගන්න නැතුව ඔයාලට පුළුවන් මේ විදිහට ස්වභාවික දේවල් පාවිච්චි කරලා ඔයාලගේ මුහුණ හොඳට පිරිසිදු කරගන්න. ඒ වගේම තමයි මුහුණ තියෙන කුඩා සිදුරු වල තියෙන ඔයිලි ගතිය, ඒවැය තියෙන මැරුණු සෛල සේරම ඉවත් වෙලා මුණ පැහැපත් වෙනවා. ඒ වගේම ඇක්නි පිම්පල්ස් තියෙනවා නම් ඇක්නි පිම්පල්ස් හටගන්න තියෙන ප්‍රවණතාවයත් අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔයාලා ස්වභාවිකව මේ විදිහට හදාගන්න හොඳ ප්‍රතිඵල අරගන්න. ඇක්නි කැලල් වගේ තියෙනවා නම් ඒවත් සුව කරගන්න, කැලල් මකා ගන්න උදව් වෙනවා. ඒ වගේම මුහුණේ හොඳ දීප්තියක් ලැබෙනවා. හොඳ ෂයින් එකක් මුහුණේ ලැබෙනවා. මේ ක්ලෙන්ස් එක ඔයාලා පාවිච්චි කරපුව පළවෙනි වතාවෙම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මේක මේ වගේ ඔයාලගේ අත්වල ස්කින් එක අඳුර වෙලා තියෙනවා නම් ඔයාලගේ බෙල්ල මේ ඕනම තැනක ඔයාලට මේක ආලේප කරලා පිරිසිදු කරගන්න පුළුවන්.